අයිබන් කියල පිළිගන්න අදති කරන්න තින ටෙක් YouTube චනල එක ඉතින් අද වීඩියෝ අපි කතා කරන්නේ ඩිලිට් වෙච්ච ෆොටෝස් වීඩියෝස් ගන්න පුළන් පුංචි ට්‍රික් එකක් ගන්න මේකෙදී වාට අවුරුදු ගානක් අත්තා මාස ගානක් ඩිලිට් වෙච්ච ෆොටෝස් වීඩියෝස් මේකෙදී වාට රිකවර් කරගන්න බෑ ඒත් ෆොටෝ එක වීඩියෝ එක දවසක් හෝ දෙකක් ඇතුළත වගේ ඩිලිට් වුණා නම් එහෙම නැත්නම් සතියක් වගේ ඇතුළත ඩිලිට් වුණා නම් ඔය වගේ පොඩි කාලවලදී ඩිලිට් වෙච්ච ඉමේජ් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් වීඩියෝ එකක් ඉතින් ඕනම දෙයක් ගන්න පුළුවන් රිකවර් කරගන්න පුළුවන් සුපර් ට්‍රික් එකක් ගන්න. ඉතින් මේකට පුංචි ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්න ඕන. වීඩියෝ ඉවරනකම් බලන්න. ඉවරනකම් බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරගන්න කියලා මතක් කරනවා. අපි යමුද වීඩියෝ එකට. හරි අපිට දෙක කරගන්න මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඕන වෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ලේසියෙන්ම ඔයාලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එකෙන් කරන දේ මම ඉස්සෙල්ලම කියලා යන්නම්. මොකද ඔයාලා මේ ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න බය වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇප්ලිකේෂන් එකෙන් කරන්නේ ඔයාගේ ඔය apps වල catch files කියලා save වෙනව නේද? අපේ apps වල එහෙම එකක් save වෙනවා. හරිද? ඔය storage clean කරනකොට එහෙම clean වෙන්නේ ඒවා. අන්නේ කැච් ෆයිල්ස් වල රැඳිලා තියෙන ෆොටෝස් වීඩියෝස් රිකවර් කරන එක තමයි මේ ඇප්ලිකේෂන් එකෙන් කරන්නේ. ඒක නිසා ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඕකේ හරි. මේකෙදි ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් පෙන්නනවා. ඒ අතර ඩිලීට් වෙච්ච ඒවාත් පෙන්නනවා. ඉතින් ඒ දෙකම තියෙනවා. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔයාගේ චිප් එකක් එහෙම නැත්නම් SD කාඩ් එකක් වගේ තියෙනවා නම් රූට් කරලා තියෙනවා නම් ෆෝන් එක ඒ SD කාඩ් එකේ තියෙනවත් රිකවර් කරගන්න පුළුවන්. හැබැයි ඒකට ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන. ෆෝන් රූට් කරන්න එපා. හරිද? ඒ වගේම මෙතන wipe free space කියන්නේ ඔයාගේ ෆොටෝ එක ආයි රිකවර් කරගන්න බැරි වෙන්නම ඩිලීට් කරන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක හරහා. දැන් මම scan photos කියන ක්ලික් කරා. ඉතින් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට මේ ෆොටෝස් ටික ස්කෑන් වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඕකේ දැන් මෙතනදී මට ෆොටෝස් ටිකක් ආවා. ඉතින් මෙතන මගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් සහ මේ වෙනකොට ඩිලීට් වෙච්ච ෆොටෝස් උත් මෙතන තියෙනවා. ඔය ගොඩක් ඔය මේ වගේ දැන් දැන් ඔය WhatsApp group වල එහෙම ඉන්නවා කියලා. WhatsApp group වල එහෙම දාන ෆොටෝස් එහෙම ගොඩක් එනවා මේ විදියට රිකවර් කරාට පස්සේ. හරිද? ඒ කියන්නේ අර ඔටෝ ඩවුන්ලෝඩ් එක ඔන් කරලා තිබුණොත් තමයි මම සාමාන්‍යයෙන් ඔටෝ ඩවුන්ලෝඩ් ඔෆ් කරලා තියෙන්නේ. ඕකේ මෙන්න මේ විදිහට අපිට ඉමේජ් එක ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මොන ෆයිල් එකේද මේ ෆොටෝ එක තිබිලා ඩිලීට් වුනේ අන්නේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා share this file locally සහ තව recover this file කියලා. ඉතින් මේ share this file locally කියන්නේ ඔයාගේ ස්ටෝරේජ් එකට වාට කෙලින්ම මේක සේව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කැමති ෆයිල් එකකට මේකේ සේව් කරන්න පුළුවන්. මෙන්න මේ share this file locally කියන එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ආයි මේ 3 dots ක්ලික් කරලා මේ සිලෙක්ට් කරන එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? ඊට පස්සේ 3 dots ක්ලික් කරන්න. 3 dots ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ recover this file කියන ක්ලික් කරලා මේ ෆොටෝ එක තිබිච්ච ෆයිල් එකටම ආයි recover කරලා යවන්න. එහෙම නැත්නම් මෙතන මේ පල්ලෙහා තියෙනවා recover කියලා. ඒක නෝ recover කරන්න පුළුවන්. ඒක මම කියලා දෙන්නම්. ඉතින් මෙතන තියෙනවා select all unselect all කියලා. ඉතින් මෙතනදී ඔයාට මේ ස්කෑන් වෙන හැම ෆොටෝ එකම එක පාරේ recover ගන්න පුළුවන්. මෙතන recover එකේ තියෙන්නේ recommended එක නම් අරක තමයි. ඊට පස්සේ local recover කරන එක. එතන අර select order select කරලා recover කරන එක. ඉතින් මෙතන ignore කරලා තියෙනවා ෆොටෝස් ටිකක්. ඉතින් මෙතන settings කියන ක්ලික් කරාට පස්සේ මේ වගේ window එකක් open වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා thumbnail size කියලා. thumbnail size කියන්නේ ඔයාගේ ෆයිල් එකේ size එක large file. ඊට පස්සේ අපිට select කරන්න ඕන මෙන්න මෙතන medium file size by bytes. හරිද? මෙතනදී MB නෙවෙයි KB නෙවෙයි bytes. ඒ කියන්නේ bytes 1000ක් තමයි kilobyte එකක්. kilobytes 1000ක් තමයි MB එකක්. මේක හොඳට මීටරයි තියාගෙන මෙන්න මෙතන bytes ප්‍රමාණය ඔයාට ස්කෑන් ඒ කියන්නේ මේ උපරිම bytes 10000ක් තමයි මම ස්කෑන් වෙන්න දාලා තියෙන්නේ. ඒ කියන්නේ MB 10ක්. ඊට වැඩි ෆොටෝස් මෙතන ස්කෑන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා minimum file date සහ maximum file date කියලා. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක ඩේට් එක ගිය සතිය ඇතුළත කියලා හිතන්න. අන්නේ සතිය ඇතුළත ඩිලීට් වෙච්ච ෆොටෝ එක ඒ කියන්නේ සතිය සඳුදා සහ අඟහරුවාදා දාන. ඒ කියන්නේ මිනිමම් එකට සඳා. ඊට පස්සේ
මැක්සිමම් එකට ඉරිද අන්නේ වගේ ඩේට් දෙක දාන්න. එතකොට ඒ සතිය ඇතුළත වාගේ මොබයිල් ෆෝන් එකෙන් ඩිලීට් වෙච්ච ෆොටෝස් ටික තමයි මෙතනදී මේ ඇප්ලිකේෂන් එක හරහා රිකවර් කරන්නේ. ඉතින් ඔය ප්‍රොසෙස් එකම තමයි මෙන්න මේ search for videos. ඒ කියන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඩිලීට් වෙච්ච වීඩියෝස් බලන්න මේ search for videos එකන ක්ලික් කරාට පස්සේ එතන තියෙනෙත් ඔය ප්‍රොසෙස් එකම තමයි. ඒ කිසිම වෙනසක් නැහැ. ඒ ප්‍රොසෙස් එකමයි. ඉතින් මීට වඩා මොකක් හරි මේ ඇප්ලිකේෂන් එකේ මොකක් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් මම හිතනවා ඔයාලගේ ඔය ඩිලීට් වෙච්ච ෆොටෝස් වීඩියෝස් යම් තරමකට හරි මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිත් එක channel එක ටච් එකේ ඉන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නවත්තමු. Thank you so much අපේ බලවට. එහෙනම් අපි subscribe කරගෙනත් යන්න අමතක කරන්න එපා. Goodbye all.